මේ ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක 19 වියේ පසුවන ශිෂ්‍යයෙකු එම පාසලේම ගුරුවරයන් සිව් දෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වා තිබේ. සමාජයේ මිනිස්සු කොච්චර තිරිසන්නද, කොච්චර ආත්මාර්ථකාමීද, කොච්චර ජරා විදියට හැසිරෙන්නේ. මිනිස්සුන්ගේ හිත දැක්කට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ රටට මෙහෙම වෙන්නේ කහන්න දෙයක් නෙමෙයි. මහා ජරාම හැතිකරයක් කියන රටක් තමයි මේක. පුරුදු ට්‍රැක්ලන්තේ සිට ඔබ අමතන මා සුදත්ත තිලක්ෂේදී. ඉතින් මේ ලෝක කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතාගත්තා. ඉතින් අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන් සිසුවා සමග ඇසුර පවත්වන්නට ඇති බවට මේ වන විට සැක කරේ. මිනිස්සු තමයි කපුට වෙලා උපදින්නේ, පාරවල් ගන්න කපුට වෙලා උපදින්නේ, කුණු හොයන මිනිස්සු. ටීචර්ට ලව් කරන ළමයි ඉන්න නාට්‍ය ටික ගියාම ළමයින්ට ඒවා ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා. අනාගතයේ සුබයි. ඔය ටෙලිවිෂන් වල යන්නේ. අර හිරිකිත වැස්සද හිරිපොද වැස්සද කියලා ස්වර්ණ ዋහිනිත් මගුලක් යන්නේ. අර මේ ශිෂ්‍යයා ලව් කරනවා ටීචර්ට. ඔය ඉන්න මිනිස්සු අපි දන්නවා මිනිස්සු දැන දැනත් තමන්ගේ ගෑනි ඉතින් වෙන ගෑනුත් එක්ක බුදිය ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. අපි කියන ගුරු මාතාවනේ මේ මොන පට්ට බැල්ලියෝද මුන් එහෙමනම්. මුල්ලත් ඉතින් මාර එකෙක් ඈ. හතරක් බැලන්ස් කරනවා කියන්නේ ගුරුවරියෝ හතරක් බැලන්ස් කරනවා කියන්නේ. සියලු දෙනාටම තිරුවන් සරණයි. අද කතාව කරන්න යන්නේ මේ වෙනකොට සමාජයේ ලොකු ප්‍රචාරයක් යනවා නාලන්දා බොයි ස්කූල් එක සම්බන්ධව. ඉතින් ඒ සම්බන්ධව ඔයගොල්ලෝ දැනට ගොඩක් විස්තර දන්නවා ඇති. දැනටමත් ඉතින් මේ සම්බන්ධව වෙන කෙනෙක් නම් අවශ්‍ය වීඩියෝ එහෙමත් දැකලා ඇති. ඉතින් මේ සම්බන්ධව යම ප්‍රකාශ කරන්න හිතුණා. ඉතින් මෙතෙන්දී අපි දන්නවා එක්තරා අවුරුදු 19ක තරුණ මේ ඒ ඉස්කෝලේම ශිෂ්‍ය නායක වෙලා ඉන්න තරුණ ළමයෙක් තමයි අපි උත්තම ගුරුවරු කියන කොට්ටාසය නියෝජනය කරමින් කාන්තාවන් 4 දෙනෙක් එක්ක වැරදි ආකාරයට හැසිරීලා කියලා සමාජීය මතයක් යනවා. ඉතින් මේ සම්බන්ධව එක එක්කෙනාගේ අදහස් වෙනස්. ඉතින් සුදායගේ channel එකේ ඊට පස්සේ රාජාංගනේ හාමුදුරන්ගේ channel එකේ එක එක channel වල එක එක විදිහට යාළගේ අදහස් යාලා දානවා. ඒවට කමෙන්ට් උත් වැටෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මිනිස්සු මේ දිහා බලන්නේ කොහොමද කියලා. ඉතින් මගේ පෞද්ගලික අදහස අනුව ඇත්තටම ඉස්සෙල්ලා ගෙලින්ම කියලින්නම් පෞද්ගලික අදහස අනුව ඇත්තටම පව්. මේ සමාජයේ මිනිස්සු කොච්චර තිරිසන්නද, කොච්චර ආත්මාර්ථකාමීද, කොච්චර ජරා විදියට හැසිරෙන්නේ. මිනිස්සුන්ගේ හිත දැක්කට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ රටට මෙහෙම වෙන්නේ කහන්න දෙයක් නෙමෙයි. මහා ජරාම හැතිකරයක් කියන රටක් තමයි මේක. අපි දන්නවා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා. ඉතින් ඒකට නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එක එක ක්‍රම තියෙද්දී ඇයි මෙහෙම ප්‍රසිද්ධියේ එයාලගේ මූණවල් පෙන්න ඇයි එහෙම කරන්නේ? ඉතින් මිනිස්සු වැරදි කරනවා තමයි. කවුරුණත් දැන් බලන්න මේ ප්‍රශ්නෙට වඩා ප්‍රශ්නයක් නේ දැන් ඒක. මේ මිනිස්සු එහෙම එයාලා වැරදි දෙයක් කරා දඬුවම් ලබන්න ඕනේ. මේ ලෝකේ අපි කාටවත් අයිතියක් නැහැ නේ කාටවත් ඇඟිල්ල දික් කරන්න. එතකොට මේ තිරිසන් මොකද කරන්නේ? මේක ෂෙයා කර ඉතින් දැන් මම ඊළඟට ඒ ටික දාලා පෙන්නන්නම් ඔයාලට. මොකද ඒ ටික දැන්ටමත් මේ පළ වෙන්න ඕනේ ප්‍රසිද්ධ channel වල පළ වෙලා ඉවරයි. ඉතින් 아무තින් පෙන්නන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට. ඉතින් මට කියන්න තියෙන්නේ මේ එහෙම කරන්න එපා මිනිස්සුන්ට. ඉතින් ළමයෙක්නේ කාටවත් හැංගීම් දැනීම් තියෙනවා. ඉතින් දැන් ඔය වීඩියෝ එක බලන කමෙන්ට් දාන අයට ආශාවල් නැතුව නෙවෙයිනේ. ඕක කරපු අය තමයි ගොඩක් මැත්තේ ඉතින්. ඕක කරලා නැත්නම් ආශාවක් නැත්නම් මේ මිනිස්සු රහත් වෙලා ඉන්න බෑ. ඉතින් ඒක නිසා මේ එහෙම ජරා විදිහට සිරෙන සමාජයක් මේක. දැන් කත්නෝරි හාමුදුරුවෝ හෙලිකොප්ටරෙන් බලන්න වැඩ එකත් ප්‍රශ්නයක්. කත්නෝරි හාමුදුරුවෝ නිලියකත් එක්ක ෆොටෝ ගහුවා කියන එක ප්‍රශ්නයක්. මේක channel එකක් තියෙනවා හැමෝටම ගහනවා. මෝඩයා වගේ හැමෝටම ගහනවා. නම් වශයෙන් කියන්නේ මේ මෝඩෙක් වගේ හැමෝටම මට ගහනවා. මේ ඒක නිසා ඔයා බුද්ධිමත් වෙන්න. එයාලත් දැන් බලන්න යාලට ඒ දාන යාලා දැන් වැරද්දක් කරන්නේ නැති ඉතින්. ඇත්ත මිනිස්සු වැරදි කරා කියලා ඒ මිනිස්සුන්ට එච්චරට එහෙම කරන්න හොඳ නෑ මං කියන්නේ. අපේ අතනොත් වැරදි වෙන්න පුළුවන් නේ. මොකද මේ රටේ තොටේ කොච්චරනම් ඔය වගේ කාම අපරාධ කොච්චර වෙනවද? ඉතින් ඇයි එහෙම කරන්නේ? එයාලා ඒ දේ කරගත්තා නම් අපිට වැඩක් නෑනේ. ඇයි ඔයාලා කොහෙවත් යන්නේ? මං හැමදාම කියන්නේ ඇයි ඔයාලා මේ කොහෙවත් යන්නේ මිනිස්සුන්ට නිකන් පව පුරවගන්නේ? ඉතින් ඔයාලට කවදාද ප්‍රශ්නයක් වුණොත් ඒක දිට්ට දැම්ම ඔයාලටත් ඔය ටිකම තමයි. වටේ ඒකේ යාළගේ යාත්ම කරපු පවක් නිසා යාළ වැරදි දෙයක් කරා ඒක අහුණා. ඒක රටම දැනගත්තා. ඉතින් අර අහිංසක කියන්නේ ඉතින් මට අනුව අහිංසක ගුරුවරුන්ගේ මූණවල ටික රටටම පෙන්වන්නේ. ඒ කාන්තාවයි කවුරුණත් කාන්තාවනේ. කාන්තාවගේ මූණවල ටික රටටම පෙන්වන්නේ. ඉතින් ලැජ්ජ නැතුව රටටම පෙන්නනවා. අර ශිෂ්‍යයාගේ මූණත් රටටම පෙන්නනවා. ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලගේ ගෙදර ඉන්න දුවෙක්ට පුතේට ඔය දේ වුණා නම් ඔයගොල්ලෝ කවදාවත් එහෙම කරනවද නැහැනේ. ඔයගොල්ලෝ රටට පෙන්නනවද මූණවල නැහැනේ. හංගගෙන ඉන්න ප්‍රශ්නේ. ඇයි හිතන්න බැරි එහෙම? ඉතින් මිනිස්සු කියන්නේ හරිම කුහක පිරිසක්. හරිම මේ දුෂ්ට පිරිසක්. මොකද දැන් මේ දාන වීඩියෝ එකටත් දාන කමෙන්ට් ඊට පස්සේ ඒකත් එහෙමයි. ඉතින් ওই විදිහට මිනිස්සු ඉතින් දෙනස්. ඉතින් ඒව වැඩක් නැහැ. මගේ අදහස රණු. ඇත්තට මෙහෙම ජරා මිනිස්සු වෙන්න එපා. ඔයගොල්ලන්ට ජීවිතවල ප්‍රශ්න එනවනේ. කීක ප්‍රශ්න එනවා. විශේෂයෙන්ම දැන් ඔය වැඩේ තියෙන්නේ කාන්තාවන්ට හාමුදුරලට යන දැන් කාන්තාවන් දෙයක් හාමුදුරලගේ දෙයක් අහුන ටක් ගාලා සෝෂල් මීඩියා වල වෛරල් යනවා. මොකද්ද කරන්නේ? මේක ඇදලා ගත්තා දැම්මා. නේද?
එක එක කුණු හොයන්නේ. ඔය කුණු හොයන මිනිස්සු තමයි කපුට වෙලා උපදින්නේ. පාරවල් ගන්න කපුට වෙලා උපදින්නේ ඔය කුණු හොයන මිනිස්සු. ඉතින් ඔයගොල්ලෝ ඒ ගානට එන්න එපා. ටිකක් බුද්ධිමත් වෙන්න. බුද්ධිමත් විදිහට හිතන්න. මෙයාලා මේ දරුවා වැඩියෝ නැහැ. ඉතින් වැඩි හිටියෝ තුන් දෙනාගේ දැම්මත් කමන්නේ කියනකො අර දරුවා ඉතින් ඒ වයසේදී ඒ හැංගීම උපදින කාලේනේ අවුරුදු 19 කියන්නේ. ඉතින් ඕන කෙනෙක් දන්නවා ඒ වයසේ හැටි. දැන දැන තේ ළමයාගේ මූණ රටටම පේන දැම්මට පස්සේ ඒ ළමයා කොහොමද ආයේ ගෙදරට මූණ දෙන්නේ? ආයේ කොහොමද ඉස්කෝලේකට යන්නේ? ආයේ කොහොමද හිතන්නකො ටිකක් මේ මිනිස්සු ඉන්න පීඩනේ මොන වගේ එකක් වෙන්නේ නැද්ද කියලා. එයාලා වැරදි කරන්නේ නැති. ඒත් ඔහොම රටේ ඉන්න මිනිස්සු බලු විදියට ජරා විදියට හැසිරෙනවා නම් ඒක මොකද්ද මේ මිනිස්සුන්ගේ තියෙන සාරධර්ම? රැල්ලට බනහන්නේ නිකන්ද මොන? ඒ කියන්නේ කත්නෝරි ආම්දුරුන්ගේ අරයාගේ මෙයාගේ හැමෝගෙන් බන අහනවනේ. ඉච්චර හොඳ රටක ඇයි මෙහෙම කරන්නේ? ඉතින් මේ හිතන්න තිබඩින්ග යාලට ගන්න ඕන ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගනි. අපිට වැඩක් නැහැ අනුන්ගේ ගුණ. ඒවා ෂෙයා කර කර මේ විදිහට කරන්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ සත්පුරුෂ මිනිස්සු වෙන්න. කාට වරදයක් වුණත් එහෙම ෂෙයා කර කර පෙන්න එහෙම කරන්න එපා. ඒවට බැනලා දාන්න එපා. ඉතින් ගොඩක් channel කාරයෝ ඉන්නවා. ඉතින් උන් දෙයක් වැටිච්ච ගමන්ම අර අනුන්ගේ ගූ කන සයිස් එකේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ වචනෙම කිව්වේ මට ගැලපෙන්නේ නැති වුණත් ඒ විදිහටම කිව්වේ. ඉතින් එහෙම මිනිස්සුන් ඉන්නේ. ඉතින් ඒ වගේ ඉන්නවා අර සමහර ඉන්නවා channel වලට ඇවිල්ලා තමන් හැමෝටම බැන තමන්ගේ මෝඩකම් පෙන්වන පිරිසක් ඉන්නවා. ළඟට ගියාට පස්සේ වැඳගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි channel වලට ඇවිල්ලා කෑ ගන්න එහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් මම කියන්නේ මම හැමදාමත් කියන්නේ මම කාටවත් මඩ ගහන්නේ. මම කියන්නේ අපි හැමෝම දිහා උපේක්ෂාවෙන් බලන්න ඕන. අපි අතනොත් වැරදි වෙන්න පුළුවන්. නේද? අපිටත් ඔහොම දෙයක් වුණොත් හරිද? අපේ දැන් ඔයා හිතන්න ඔයාට දරුවෙක් ඉන්නවා නම් ඔයාගේ තින් එහෙම දෙයක් වුණොත් ඒක හැමෝටම පෙන්න කරන මිනිස්සු ඔයාට කරන්නේ ඔය කොච්චර හිතට දුකයිද ඒක? කාමාශාවට වහල් වෙන එක සාමාන්‍ය පුදුජනයාගේ ස්වභාවය. ඒක ඇත්ත. වැරදි නොකර ඉන්න පුළුවන් කියලා කාටවත් කියන්න පුළුවන්. එහෙනම් අපිටත් පුළුවන් කියන්න නිවන් දකින්න කියලා. එහෙම බෑ මිනිස්සුන්ට කරන්න. ආම්දුලටත් බෑ ඔයගොල්ලන්ටත් බෑ. එහෙනම් ඉතින් අපි නිවන් දකින්න ඔයගොල්ලොත් නිවන් දකින්න. ඒක නිසා මේ වැරදි වැඩ වෙනවා. ඉතින් ඔහොම සක්කිලි වගේ සත්තු වගේ හැසිරෙන්න එපා සමාජයේ. ඉතින් මේ ඔය වගේ දිට්ට ධම්ම හම්බේ. ඉතින් ඔහොම කරන මිනිස්සුන්ට ඉතින් ගිය ආත්මේ ඔහොම කරපු නිසා තමයි මේ ආත්මෙත් ඔහොම වෙන්නේ නැත්තේ. ඔය වගේ දෙයක් කරන්න ඊට පහළ වෙලා ඊට පස්සේ ඒක සමාජ මාධ්‍ය වල පැතිරිලා ඔහොම යන්නේ නැත්තේ. දැන් ඔය ලීක් කරා කියපු යාළුවා බලන්න එතකොට මිනිස්සු කොච්චර විශ්වාස කරන්න පුළුවන්ද කියලා අද කාලේ. ඔන්න ඔය වගේ ඕකෙන් ගන්න තියෙන දේවල් ටිකක් ගන්න. කවුරුත් විශ්වාස කරන්න එපා. දැක්කම යාළුවෙක්ම තමයි ඒක ලීක් කරලා තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ ගන්න තියෙන දේවල් ටිකක් ගන්න. දැන් ඒ යාළුවා බලන්න ඒ වැරදි යාළුවා කරපු දේ වැරදි වෙන්න පුළුවන්. උනාට බලන්න දැන් ඒ ටීචර්ස්ලාට දරුවෝ ඇති. ඊට පස්සේ මහත්තුරු ඇති. ගෙවල් වල ප්‍රශ්න දැන් මේ වෙනකොට අපි නොදන්නවට ගෙවල් වල සමහර විට අර තරුණ ටීචර්ලාට යාළුවගේ මහත්තුරු කසාද බැඳලා මෙලහකටත් යාළුවා ගහලා ඇති. ගුටි කාලේ ඇති යාළුවා. පවුල් වල ප්‍රශ්න ඇති. පවුල් අතර ප්‍රශ්න විශාල අර්බුදයක් ඇතිලා තියෙන්නේ මේ පොඩි වැඩකින්ද. එහෙම දෙයක් තිබ්බනම් ඒක මේ නීතිමය මාර්ගෙ විසඳන්න තිබ්බ රට දැනගත්තට පස්සේ කොහොමද දැන් අර මිනිස්සයා අර තමන්ගේ බිනිදත් එක ඉන්නේ. ඉතින් ඒක නිසා එහෙම කරන්න එපා. මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවා. පවුල් කීයක නම් ඔය ඉන්න මිනිස්සු අපි දන්නා මිනිස්සු දැන දැනත් තමන්ගේ ගෑණි ඉතින් වෙන ගෑනුත් එක්ක බුදිය ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම මිනිස්සු ඉන්න සමාජයේ කොහොම කරන්න එපා. කොල්ලෝ ඇවිල්ලා කමෙන්ට් දානවා බැනලා. සමහරව එන දාර්ශනික පදන් දාලා යනවා. හැබැයි ඉතින් කොල්ලෝ කරන ඒවත් කොල්ලෝ දන්නවනේ හොඳට. එහෙම තියාගෙන තවුන්ට මඩ ගහන්න එපා. ඉතින් හැම දෙයකම හොඳක් දැක්කලා අනේ පව් කියලා හිතන්න තරම් මේ ਸਰව සාධාරණ වෙන්න. හිත හොඳ කරගන්න. අන්න එතකොට තමයි හරියන්නේ. හොඳ කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. අපි කොච්චර හොඳ කරත් අපිට වනේ මෙහෙම වෙන්නේ කියලා හිතන්න එපා. හොඳ කරනවා නම් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මං කිව්වේ මගේ අදහස. ඊළඟට ඔයගොල්ලන්ට පොඩියට වගේ වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ වෙයි. ඔයගොල්ලෝ ඒක බලන්න. බලලා ඉවරලා ඔයගොල්ලෝම තීරණය කරන්න ඉතින්. ඒක ඇත්තටම වැරදි තමයි ඉතින්. උනාට මේ වීඩියෝ ඒවා ඉතින් මේ සමාජ මාධ්‍යයන්ට පළ වෙලා ඉවරයි. ඉතින් අපි 아무තින් දාන්න දෙයක් නැහැ. මං දාන්නෙත් නැහැ. මේ ඉතින් දැන් මේකේ සිද්ධිය මොකද්ද කියලා බලන්නේ කවුරු හරි එන්නේ නැත්තේ. අන්න ඒක නිසා පොඩ්ඩක් ගිහිල්ලා ඒක බලන්න. ඒක පොඩ්ඩක් කෙටියෙන් කපලා වගේ ෂෝට් කරලා දාලා ඇත්තේ. අපේ වීඩියෝ එක දාන අයියා එක දාවි. මම හිතන එක දායි කියලා. මේ එහෙනම් හැමෝටම දරුවන් සරණයි. ඔයගොල්ලෝගේ අදහස කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මොකද ඉස්සර වගේ පත්‍ර වලට ලියුම් ලියන්න වගේ බලන් ඉන්න ඕනේ. වීඩියෝ එක බැලුවා අදහස් පාලින් දාන්න පුළුවන්. ඉතින් මම හිතන විදිහ වැරදි නම් ඔයගොල්ලෝ මටත් කියලා දෙන්න වැඩි හිටියෝ විදිහට හරි ඔයගොල්ලෝ මට වඩා දෙයක් දන්න ඕන හරි මටත් කියලා දෙන්න හම්බුනේ. ඕක මෙහෙම වුණා නම් හොඳයි නේ කියලා. අන්න එතකොට තමයි අපි අතර ඒ කියන්නේ මේ ප්‍රශ්න විසඳෙන්නේ සහ අපි අතර දැනුම බෙදා ගන්න එහෙමනේ. ඉතින් ඒක නිසා ඒක මගේ ජීවිතය හදාගන්න මටත් වටිනවා. ඔයගොල්ලොත් කරගන්න ලොකු පිනක්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. එහෙනම් අපි නැවත දවසක ආයෙ හම්බෙමු. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මම මේ කියන්න යන දේ තව එහෙම එකක් තමයි. ඒකත් ඇවිල්ලා මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මේ සිද්ධ වෙලා තියෙන දේත් හිතා ගන්නත් බෑ. ඕගොල්ලෝ විශ්වාස කරනවානේ. අපි දැන් ගුරු මාතාව ගුරු පියාණන් කියලා අපි අපේ ගුරු බෞතුන්ට අපි ආමන්ත්‍රණය කරන්නේ. ඒ ආදරය, ලෙන්ගතුකම, සෙනෙහස, දයාව ඒ ඔක්කොම අපිට නොවැඩුව ලැබෙන අපේ ගුරු මාතාවන්, ගුරු මෑණිවරු. අද වෙද්දී ඇහිච්ච මේ කතාවත් එක්ක බුදු අම්මේ මේ මොන වින්නහියක්ද යකෝ මේ වෙලා තියෙන්නේ. මේ වගේ පඩත්තල ගෑනු ගුරුවරුන් විදියට ඇවිල්ලා මේ සමාජයේ
වින කටින්න බලන් ඉන්න. මං කියන්නේ මුන් කසාද බැදපු ගෑනුත් වෙන්න ඇති. ගුරුවරියන් වෙන්න ඇති. මේ කතාව මුලින්ම කියලමු නැත්නම් ඔක එකපාරට අතරමං වෙනවනේ. මේ අපේ ලංකාවේ වෙච්ච සිදුවීමක් ඈ. මේ වෙන කොහෙවත් නෙමෙයි ඈ. කොළඹ 10 පිහිටි දිවයිනේ ප්‍රමුඛ පෙළේ පිරිමි පාසලක 19 වියේ පසුවන ශිෂ්‍යයෙකු එම පාසලේම ගුරුවරියන් සිව් දෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වා තිබේ. අදාළ ගුරුවරියන්ගේ ස්වාමි පුරුෂයන්ට හොරෙන් ගුරුවරියන් සමග නිර්වත් වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇති සිසුවා ඔබට මේ පේනවා. එම විද්‍යාලයේ වර්තමාන 2025-26 ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට වාර්තා වේ. අදාළ ඇමතුම් අතරතුර ඔහු විසින්ම ස්ක්‍රීන් රෙකෝඩින් කරන ලද වීඩියෝත් ඔහුගේ දුරකථනයෙන් ඔහුගේ මිතුරෙකු විසින් ලීක් කිරීම හේතුවෙන් මෙම තොරතුරු සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ. මේ වන විට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩුල්ල විසිරුවා ඇති අතර ගුරුවරියන්ට එරෙහිව නීතිමය පියවරගෙන ඇත. අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන් සිසුවා සමග ඇසුර පවත්වන්නට ඇති බවට මේ වන විට සැක කරේ. එතකොට දැන් මේකේ තව කීපයක් තියෙනවා. බුද්ධි මැඩම් ඔන්ලයින් ගොළු භාෂාව උගන්වන මොහොත. ඒවත් වෙනවා කමෙන්ට්. මේකේ තියෙන තව නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. නාලන්දේ කේස් එක. අපි ඇත්තටම නාලන්දේද ආනන්දේද දන්නේ නැහැ. මේ ඔන්න මේ ශිෂ්‍යයාගේ ශිෂ්‍ය නායකයාගේ ටයි එක නම් තියෙනවා. ඔබ අඳුරගන්න කොහෙද කියලා. ගුරුවරු ටික්ටොක් කරන එක මරු. සාරි එපා. අරක මේක සාමාන්‍යකරණය කළානේ. ළමයින්ගේ මානසික සෞඛ්‍ය අයිතීන් වගේ ඒවත් කියලා මටත් දෙහි කැපුවා. මේකේ ඉන්න අක්කිලා අයියලා. මේ සිද්ධියේනේ ප්‍රධාන ශිෂ්‍ය නායකයයි ගුරුවරියෝ 4 දෙනයි. ඇයි නිහඬ මේ ගැන? ඉස්කෝලේ ලොකුයි ගම එකක් නම් වෙලාවකට ලොකු දේවල් හදලා. මේ වෙලාවේ අධ්‍යාපනයේ ප්‍රතිශතකරණය ගැන සැරට කතා වෙන වෙලාව. මේ වෙද්දි ශිෂ්‍ය නායක මණ්ඩලය විසිරුවා හැරලා අර ගුරුවරියෝ කියා ගන්න ගැහණු 4 දෙනා වැඩ තහනම්. ඉස්සෙල්ලා ගුරු සිසු බැඳීම් සීමාවක් ඇතුව තියෙන්න ඕන. සහ no matter what විතරක් තියෙන්න ඕන කියන එක සමාජයේ හදන්න. ටීචර්ට ලව් කරන ළමයි ඉන්න නාට්‍ය ටික ගියාම ළමයින්ට ඒවා ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා. අනාගතයේ සුබයි. ඔය ටෙලිවිෂන් වල යන්නේ. සියල්ලට හිරින් කියයි අපි තමයි හොඳම දේ කියලා බලපල්ලට ඔය තියෙන ටෙලි නාට්‍ය වල තියෙන ටීචර්ලට මේ ගුරුවරු ලව් කරන මේ ළමයි ලව් කරන හැටි. ටියුෂන් ක්ලාස් වල ගුරුවරයා මේ Tamanට එන ශිෂ්‍යයාවට ලව් කරපු තැන් ඇති, කසාද බැඳපු තැන් ඇති, විශ්වවිද්‍යාලයේ එහෙම හිටපු තැන් ඇති. ඉතින් නමුත් ඒවා පෙන්නන එකනේ වැඩේ සමාජයට. ඒක සමාජගත කරන සාමාන්‍ය දෙයක් ඇටියෙන. අර හිරිකිත වැස්සද හිරිපොද වැස්සද කියලා ස්වර්ණ වහිනිත් මගුලක් යන්නේ. අර මේ ශිෂ්‍යයා ලව් කරනවා ටීචර්ට. ඉතින් කාලකන්ණි වැඩ කරන්න එපාකෝ. මොකෙද්ද අර ඇවිල්ලා තියෙනව නේද අලුතෙන්. මම මේ කතාවේ ජානකී නම් ඉවත් බලන්න. අර අලුතෙන් එකෙක් ඇවිල්ලා ඉන්නව නේද සුසාර දිනාල්ද මොකද්ද කියලා. අන්න මේ එතකොට ඇමතුවා කියලා හිතාගනින්න. ඔය හැම එකාගේම නම් පිටින් කියන්න ඕන කාලකන්ණි. උඹලට ලක්ෂ 30 40ක් 50ක් ඔෆර් එකක් දාලා හම්බ වෙනකොට ඕන ක් මේක අසට ගෙනල්ලා ගහනවා. එහෙනම් උඹලා ගෑණිත් මේක අසට ගෙනල්ලා ගහපියව. මගේ එකෙක් නම් කාමරයකට දාලා පොල්ලක් අරන් දෙන්නේ වරද තේරෙනකම්. මට වැඩක් නෑ නීතිය. මොකද සමාජයට ගිහින් වැරදි කරලා හිරේ ගියාම අදින්න වෙන්නේත් මටනේ. බුකී සහෝදරයෝ එන්නේ නෑ ලැජ්ජයි. අනික මේක වරදාර ගුරුවරයෝ අතේ තියෙන්නේ. ළමයින්ට මෙහෙම හිතන්න පුළුවන්. ඒත් මේ වගේ දෙයක කන්ට්‍රෝල් එක තියෙන්න ඕන ගුරුවරුවත්. පැහැදිලිව ගුරුවරු ගත්තේ තමයි පැහැදිලිව. මොකද මේ ළමයා ඔබට වෙනවා ශිෂ්‍යයා මේ නාලන්දේ ටයි එක කියලා අපිට එවලා තියෙනවා. ඉතින් කොහොමුණත් මේක මහා ඛේද වාචකයක් කියලා ඔබට දකින්න නැද්ද මේ වීඩියෝ? සල්ලි වලට ගුරුවරියෝ මේ විදිහට තමන්ගේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාත් එක්ක රමණයේදීලා එහෙම හදනවනම් මොන තරම් ඛේද වාචකයක්ද කියන්නකො මේ අධ්‍යාපනයේට වෙලා තියෙන්නේ නේ. සල්ලි වලට කෑදරකමට තමන්ගේ ගුරු වෘත්තිය ගුරු මාතාව අපි කිය ගුරු මාතාවනේ. මේ මොන පට්ට බැල්ලියෝද මුන් එහෙමන? මුන්ගේ මිනිස්සු ඇතිනේ. දැන් මිනිස්සු ඇතිනේ මේ 4 දෙනාගෙම මිනිස්සු ඇති. එතකොට අනික සමහරට මුන්ට දරුවොත් ඇති. උඹලා මොනවා ඔයිට වැඩිය නරකද බං කොහේ හරි ගිහිල්ලා ගණිකා වෘත්තියක යෙදුවනම් උඹලා ගණිකා වෘත්තියක යෙදුනා නම් ඔයිට වැඩිය ඒක මේ වැලියු එකක් තියෙනවා. තමට කරගන්න දෙයක් නැතුව තමන්ගේ වෘත්තියක් හැටියට ලංකාවේ ගණිකා වෘත්තිය කරන්නත් පුළුවන්. නීතියෙන් තහනමක් නැහැ. තමන්ගේ ඇඟ විකුණන්න තමන්ට ඕනනම් පුළුවන්. ඒකට ලංකාවේ නීති තහනමකුත් නැහැ. හරිද? හැබැයි ප්‍රසිද්ධිය දැන්නින් දාලා තමයි කරන්න බැරි. මේ හවුස් පවත්වාගෙන යන්න තමයි බැරි. අරක කරන්න පුළුවන්. එතකොට ගුරු වෘත්තියේ යෙදෙන ඒ ගෞරවාන්විත අනිත් ගුරුවරියන්ට මොකද්ද වෙන්නේ කියලා බලන්නකො මේ සමාජේ. අර බూరు ගැහුවත් එකයි මේ බూరు පොලේ හිටියත් එකයි වගේ එකක් නේ. ඉතින් හැබැයි එහෙම කියලා අපිට කියන්න බෑ. මේ ගුරු මාතාවරු අනන්ත අප්‍රමාණ මේකේ ඉන්නවා. තමන්ගේ දහඩිය කඳුළු ශ්‍රමය දැනුම මේ සියලු දේවල්ම දරුවන්ට දීමින් තමන් අරන් එන බත් එක දරුවන්ට බඩකින් ඉන්නනම් කන්න දීමින් මේ ආෆ්ටර් ස්කූල් සතයක්වත් නොගෙන ටියුෂන් ටිකක් මේ ඇඩිෂනල් ටිකක් උගන්වමින් ඒ අතර ඉන්නකොට තමයි මේ වගේ පට්ටි ටිකුත් ඉන්නේ. ඉතින් උන්ට ඒ භාෂාවෙන් තමයි කතා කරන්න ඕනේ. ඉතින් අපි බලමු තව වෙලාවකට හොඳට තොරතුරු වෙයි. පොල්ලත් ඉතින් මාර එකෙක් හතරක් බැලන්ස් කරනවා කියන්නේ ගුරුවරියෝ හතරක් බැලන්ස් කරනවා කියන්නේ මූ M.Tech මූට තව කීයක් ඇද්ද දන්නේ නැහැ නේ. ශිෂ්‍ය නායකයන් ඉතින් එතකොට ඒකට හොඳ වෙලාවට දැන් පිරිමි පාසලක් ඔක ගෑනු පාසලක හිටියනම් එහෙම අම්මට සිරි වෙනවා මූ ගෑනු පාසල වික්ෂ පාසලක හිටියනම් හොඳ වෙලාවට පිරිමි පාසලක් උනේ. දැන් මේකේ 4යි මාට්ටු වෙන්නේ. දැනට 4යිනේ මාට්ටු වෙන්නේ. ඉස්සරහට යනකොට තව කීයක් ටකල් කරලා දන්නේ නැහැ ගුරුවරියෝ. අනේ අර මොකද්ද අහේතු කාලේ එන කජ්ජේන පූලේන දණ්ඩම් බිමන් කියලා ගෝල.
අපි කොහෙද අපි යන්නේ කොහෙද කියලාවත් අපිට තේරෙන්නේ නැති තත්යකටපත් වෙලා තියෙනවා. බුදුබණ ඇසුවා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ අපි බලන් ඉමු. දැන් තව හවස් වෙද්දි තව තොරතුරු එයි. ඒ නිසා ඔබට මේ වරින් වර අපි මේ වීඩියෝ දැම්මේ කාවත් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. හැබැයි අපහසුතාවයට පත් කරන්න ඕන. මේවා මුංගේ බ්ලර් කරලා දාන්න හොඳ නැහැ. සම්පූර්ණ උන්ගේ නිර්වතම පෙන්වන්න ඕන. මේ කොල්ලගේ සම්පූර්ණ එකම පෙන්වන්න ඕන. අපිට එන වීඩියෝ වෙලාවට තව හම්බුනොත් තව දේවල් අපි ඔබට ගේන්නම්. ඔන්න අද කාලේ ටීචර්. තව ටෙලිනාට්‍ය පෙන්නපල්ලා මහවුන්ට කියන්නේ. ගෙදර දරුවෝ බලනකොට ඔය ටීචර්ලත් එක්ක ලව් කරන සීන් වගේම තියෙන්නේ ඔය ටෙලිනාට්‍ය වල. පෙන්නපල්ලා. එකම දේ තියෙන්නේ බන් ටෙලිවිෂන් එක වහලා දාපල්ලා. ටෙලිවිෂන් එක කියන්නේ කොඩි විනයක්. අද වර්තමානයේ විශේෂයෙන් මේ ප්‍රයිවට් channel ටික තොපිය විනාශ කරනවා. අර සියල්ලට ඉහලින් එහෙන් විනාශ කරනවා. අනිකා බම්බුවක් ගහගෙන කොම්බු ඇස්සේ ඒක විනාශ කරනවා. බලාගෙන හිටපල්ලා. බලා දරුවෝ දන්නේ නැහැ සමහර ටීචර්ස්ලා ටකල් කරලා ඇති. පොඩ්ඩක් බලපල්ලා ගිහිල්ලා.